भूमि महाने තමයි දහලා තිබ්බේ. आपका वालेकुम सलाम. ईद मुबारक भाई. मुबारक. ආයිබෝවන් අද අපි ආවේ දෙන්න මේ ඩෙසර්ට් සෆාරි මේකේ පැකේජ් එක 200යි ඊට පස්සේ ඒගොල්ලෝ අපිව ගන්න ආවා එන තැනදී තමයි වීඩියෝ කරගන්න බැරි වුණේ හරියට දෙන්නටම 200යි ඒ කියන්නේ රුපියල් 20000ක් වගේ වෙන්නේ මේක එනවනම් මං හිතන්නේ අපි දැන් ඉන්නේ ඩුබායි වල අල්ලයින් පැත්තේ මේ ලොකේෂන් එකේ හරියට වගේ අපි පැයක් විතර ගියා රයිඩ් එක ඊට පස්සේ තමයි ආවේ මේ මෙහෙට දැන් අපි ඒගොල්ලෝ කිව්වා පොඩ්ඩක් ඉන්න කියලා ඒගොල්ලන් හිනට කට්ටි ඉන්න මේකේ මේ ඉතින් බලමු අපි මේකේ මොකද වෙන්නේ කියලා අතේ තියා ෆොටෝ එකක් ගන්න ඕනේ. කුරුල්ල අතේ තියාගෙන ෆොටෝ එකක් ගන්න ඕනේ. මේ අවුවේ නේ බා මේ හේවණක් නැද්ද බා? මාර රස්නියක් තියෙන්නේ ගයිස්. අවුවක් තියෙන්නේ නේ. මං කියන එකම කියන්න එපා වෙන එකක් කියන්න. මේ අර පැත්තේ තියෙන ඩෙසර්ට් එක. දැන් අපිට ඉන්න කියන ඉවරයක් නැහැ. අපි ඉන්නවා රස්නේ ඔන්න කාන්තාරේ ලස්සන අර වෙත් රෙන්න බලන්න පේනවද කියලා ඒ කියන්නේ අද මේගොල්ලන්ගේ තියෙනවා මේ උත්සවයක් ඉප්පල් අදහා කියලා. ඒකත් එක්ක තමයි මේ අද මාර්සෙනකක් ඉන්නේ. ඉතින් බලමු මේ පැකේජ් එක ගැන කිව්වොත් ඉතින් මේ පැකේජ් එකේ තියෙනවා බාබකියු නයිට් එකක් තියෙනවා. ඊට පස්සේ ෆයර්වර්ක්ස් තියෙනවා. මේ ෆයර් ෂෝ එකක් තියෙනවා. ශීෂා තියෙනවා. කැමල් රයිඩ් එකක් තියෙනවා. ඒ වගේ රුට් දේවල් තියෙනවා. ඉතින් බලමු අපි මේ පැකේජ් එකේ කොහොමද වෙන්නේ කියලා. අපි බලමු. තාම අපිට කතා කරේ නැහැ හින සෙනගක් ඉන්න නිසා. මෙයක් ඉන්නවා අපේ පිටිපස්සෙන්. ආයි. බලමු. ඊට බෑගෙන යන ලස්සනට. දැන් අපේ අවස්ථාවේ ඉල්ල තියෙන්නේ. එන්න කිව්වා. අපේ ටයිම් එක හරි. බලමු මම දැන් ටිකට් වලට ගන්න ඇති සල්ලි දැන්. ආවින්ද කතා කර කර ඉන්න පොඩ්ඩක්. බලමු මොකද ඉන්නේ කියලා දවසනේ. මගේ දුබායි වල පළවෙනි දවස අද. මේ කියන්නේ මම පළවෙනි නිමාඩුව. මේ බලමු අද දවසේ මොකද එන්නේ කියලා ඉතින් बनाते रहो तो कैमरा किधर टेढ़ा है क्या इसका क्यों डिवाइडर है बटा मारा ये पूरा वीडियो पूरा गाड़ी का वीडियो करेगा इधर सामने रखेगा पूरा गाड़ियों का वीडियो खुद ही होगा इधर रखेगा पूरा गाड़ी का वीडियो पूरा माइंडा मेरा जो लोग करना सफारी का माई आगा उशारियां कुल आगा हम लोग दोनों नजर आ रहे हैं वो नहीं सब आएगा ये सब आएगा ये सब आएगा ये सब आएगा ये
දාන සින්දුව තමයි යවුල්. ඔළුවත් විකාර වෙනවා සින්දුවට නේ. කාන්තාරයකට ආවා. ඉන්න ඔක හිතෙන්නේ. ඇත්තටම කියන්න වචන නෑ මාර අමුතු ෆීලිං එකක් තියෙන්නේ. ඇත්තම කිව්වොත් මම මේ රයිඩ් එක කාටවත් රෙකමන්ඩ් කරන්නේ නෑ. මොකද මේගොල්ලන්ගේ මේ වාහනේ ටින්ඩර් දාලා ඒ නිසා මේ මෙන්න දෙයක් කරන්න බෑ අපිට. මොන පැත්තද පේන්නේ කියලා හොයාගන්න බෑ. ඒ රයිඩ් එක ගැන කිව්වොත් පින්ඩෝට හිතෙන්නේ මොකක්ද ඒ රයිඩ් එක ගැන? මේ රයිඩ් එක අනිත් පොඩ්ඩක් වාහනේ පේන්නේ නැහැ නේද? ඇත්තම කිව්වොත් මේ වාහනේ මේ එන අසාධාරණයි. අනිත් වාහන නම් අනිත් වාහන වල ප්‍රශ්නයක් නැහැ. මේ වාහනේ එන අසාධාරණයි. ඒ කියන්නේ අපිට රෙකෝඩ්වත් කරගන්න බෑ ටින්ටඩ් එකක් ගහලා. මේ හැබැයි පේනවා වාහන සුභයක් යනවා පිටිපස්සේ. මේ කැප් එක ගනින්න. කැප් එකම පිටිපස්සට දාන්න. පිටිපස්ස අපි පිටිපස්ස මේව දාන්න. අනිත් එක වාහනේ දාන සින්දු ටික තමයි අපිරියම. ඒ කියන්නේ බංගාලි කට්ටියක් එක්ක ආවේ ඒගොල්ලෝ දාන සින්දු. ඒ කියන්නේ මේ රයිඩ් එකට ඒ කියන්නේ කිසිම මේ මොටිවේෂන් එකක්වත් කිසිම එකක් දැනෙන්නේ නැහැ නේ බබින්ට. කොහෙද නගින්නේ? ඊළඟට තියන්නේ ඒක. හරිද? දැන් හරි. ඔය පැත්ත පේනවා අඩුයි බා. අලු කර. අර පැත්ත පේනවත් අඩුයි. මේ පැත්ත පේනවා හැබැයි ඔය පැත්තට ළමයි. එක පැත්තක් කියහම පේන්නේ මේ පැත්තට පේන්නේ. කැමරා මේ වෙනවා බා. Okay. Tamam. Put leg down. Wow. Surprise. ले रहे हैं बरक से. बस खुश. आप सब रेडी रहो इसको. क्यों की है? ब्रेक मारो. ओके. चलो बाद में मैं बैठ जा. इसको तो जा रहा है यार. खेल गया. तू आते उड़िंग अल्लाह. बैलेंस आउट हो गई. कटिंग. Pero Amar, सारे वाला फेंक में तो ये तारा यार ये बारा दोबारा इतना एक ना ये फोन नहीं कान्ना दियो को मुझे जाओ के पास आओ नाले पास बोलो हम लोग बता रहे हैं you go back little back okay put your leg up yes and from there no hold yes okay balance okay 1 2 3 go और ताकत दे पे उससे रहो बस सर की ना عافية قلبي فيسبوك دغار دي غاردة على مرة مستاء حدثها على مرة برو سنزور بخير بالله دبي هاو دانس تزوجت تمشي دبي ريكوردنا ريكورد أدين ونلا دي يلا خذ بالانس اوكي يلا 1 2 3 جو shit ahora verla ඒක නගින ඊට වඩා අමාරුයි. ක්‍රියා ආන් සීනේ එක නැගලා ඕක නැගලා වාහන
ඒකෙන් 10න් කීයක් දෙන්න පුළුවන්ද? 6ක්. 10න් 6යි. මේකට 10න් 2යි. දැන් ගියකට 10න් 6යි. බලමු ඉස්සරහට ගිහින්. क्या हो गया? दिल खराब हो रहा है. आजा. ये हो गया. बस ये सामने ये 2 मिनट खाली वो बैठ जावे. उसको तो आगे बैठा दो. आगे बैठ जाओ. आगे मैं पीछे आ जाता. नहीं ये साइड में. आगे करो. इंटा कोवा लेकिन हमने किया टिकट टका पर गया अरे नाय बटन चलो आ जाओ इंटा बेन මේක ඩබින් කරන්න වෙනවා මේක කොපිරයිට් අල්ලනවා සින්දු දාන පිස්සු වගේ මොකද කියන්නේ එක්කෙනෙක්ට කබරෙක් සෙට් වුණා දැන් කබරේ දාලා එයා දන්නේ නැහැ කියනවා ඊළඟට කියනවා මේ වාහනෙන් එළියට යනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ අම්මෝ කරගෙන වගේ අපායකට ගිහිල්ලා ආවා වගේ නිකන් ටිකට් වමනේ තියානේ මම සවුත් රයිඩ් යන්නේ මම මාරියේ මේ ඕකේ යන්න පුළුවන්ද බං 50 ඕකේ යන්න පුළුවන්ද බං මම නේ යන්න ඔය දැන්න මටත් නෑ යනකොට සින්දු අයි දන්නේ හො උන්ට කියමුනේ පොඩ්ඩක් සින්දු අඩු කරන්න කියලා ඔව් මං ඉතින් ඉරවල් දෙකක් තියනවා කියලා බං අර උඩින් තිබ්බීර තමයි දැන් බෑගෙන යන්නේ දැන් මේ කොහෙටද දන්නේ නැහැ දැන් මේ දපාර නම් ආවේ මම කැප් එකද ඒ කැමල් රයිඩ් ගියේ නෑ ඈ වාහනේ මාරු කරාව මේක මේකට අපි මොනවද නැහැ නේ අතුරු බෝධි ඉදර ඇති ඒකත් නැහැ කිව්වා वापस है देती आना जिसमें आना उसमें रहा तो मुश्किल भाई बैठो गाड़ी आना पार्किंग करना पड़े मत देसी विचाम जल्दी पार्किंग आ पासो वो इंदा का नहीं यार ये पासो पार्क का चलो आओ थोड़ा एडजस्ट करो ड्राइवर भी व्हाट इज जॉब एडजस्टमेंट करो भाई एक बार
जो ऐसा हो गया हो गया जस्ट हो गया ඉන්නවා වෙන වාහනයකට නැග්ග මොකද දන්නේ නැහැ පාර වෙන්නේ බලමු වෙන වාහනයකට නැග්ග බලමු මොකද වෙන්නේ කියලා केक पैक करा वगैरह केक पैक करा वगैरह सही है මේකට තමයි කියන්නේ ඔන්ලයින් බලලා වැඩ කරන්න එපා කියලා भाई हाँ जी ये कैंप है ओके अंदर जाओ बोलो सिद्दीक टेबल मिलेगा हाँ आ जाओ सब करना लगा हाँ सब करो ठीक बोलो हाँ भाई मोबाइल है क्या करो यार तो पीछे बैठा था हाँ पीछे ओके फोन लगाओ सॉरी यार इसमें एक का छोटा है दिन अभी दिन नहीं किया नहीं आपका जाओ भाई आपका जाओ आप एक बैठ जाओ एक बाद में नागिंड ने दिन एंड कोरोना भाई बैठा नहीं है नगा दिन एक बैठ एक मिनट इस राहुल नद मेरी पास सिरे और इधर भी केयरफुली अच्छा मुंह बंधा हुआ है macam වට්ටන්න එපා මාව වට්ටන්න එපා මචං ඒ මූ පල්ලෙහාට ඉන්න එපා පැත්තට පිටිපස්සේ ගෙනගින්න තිබ්බේ මට හරි හරි මාර කට්ටක් කන්නේ ගායිස් එතර ගේකොත් හොදයි උගල යන්න බයයි මට ඇත්තටම කිව්වොත් පල්ලෙහාට පිස්සුවේදී වගේම बैठो मैं दिविनी के ना दिविनी
අම්මට පින්ට අවුට් එක විට යන්න යන්නේ සයි න පැට්ටිය 19 සයි දැකපන් ඉතින් ඩග්ගල් නගිනවනේ ඕකේ අමාරු ඉස්සරහ ඔළුවත ගන්න න්යාවේ මට වින්ටගේ උස ඒකට නම් 10න් 8ක් වගේ දෙන්න පුළුවන් මොකද ඒක අපි මේ මීට කලින් කරලා නැති නිසා බැටරි 118 charge වෙන්න ගහ ගන්නත් ඕනේ පින්ටර් යනවා එහෙන ඩොට් එක සයි ඒ subscribe කරන්න කියවා යාත්‍රා විසත් ආයි කියවා අනිවාර්යෙන් subscribe කරන්න යාත්‍රා විසත් तो आगे जाके शेड उड़ा दे जैसे मेरे आगे उड़ा रहा था बैठो बैठो ये कैमरा है आपके पास තියෙන තැන මේ චායි අනම්මන කැමරීම තියෙනවා මේ පැකේජ් එකට අනුව ඉතින් ඇතුළට ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා කැමරාව පිටුපස සගය අපිත් එක්ක ආව සෙට් එක මුලින්ම අපේ සෙට් එක කො right here toilet එක ගිහලා ෆීමේල් මේ සල්ලි වලටද කන්න තියෙන්නේ අනේ මන් අනේ එක එක ඇතුන් තියෙන්නේ නිකන් මේක ඇතුලේ කඩ තියෙනවා එක එක ඒවා ලික තියෙනවනේ ලික නෙමෙයි බා ආ ලික තියෙනවා ආර වැලි වලින් හදන එක මෙතනත් අර අතනත් තිබ්බ වැලි වලින් හදන ටැටෝ ගහන්න එනවා ටැටෝ ගහන්න සීෂා වුණා බීරමන තුන් මං හිතන්නේ මේකේ හුඟක් අය කරනවා මේ පැකේජ් එක අන්තිමට මේගොල්ලෝ ඔක්කොම එකතු වෙන තැන තමයි මේක. ඒ කියන්නේ කට්ටිය එක එක්කෙනා පැකේජ් ටික කරලා මෙතන යන්න කරන එක. මේ එක එක්කෙනා පැකේජ් ටික කරලා මේ අන්තිමට එකතු වෙන්නේ මෙතනින් මං හිතන්නේ. අපිට මේකක් වෙනම ගන්න පුළුවන් කිව්වා මේ. ඒකට අපිට සල්ලි ඉල්ලුවා නේ. ඔව්. දැන් අතින් අපි මොන හරි කාලා වීලා වොෂ්රූම් එකට ගිහලා මූණකට හොදගෙන මේ කාලා වීලා එන්න අපි මේක වෙල්වි මන්න ගොඩක් බඩගිනියට වට ඒ වට බඩගිනි ආ මේ ඉන්නේ අපේ සෙට් එකේ අපි ටිකක් නැද්ද උන් චායි බොනවා අපිත් එක්ක ආව සෙට් එකේ ඉන්නවා වරෙන් වටේ ගිහලා මේ තියෙන අර බාබිකියු සෙට් එක මේ තියෙනවා කැම කොහොම වේද කියලානේ කැම කොහොම වේද දන්නේ මේ අපි ගිහින් බලමු මේ ගිහින් බලමු කියන්නේ ඇවිල්ලා ඉන්නේ
බලමු මොනවද තව තියෙන්නේ කියලා. කන්න එහෙමනම් බුෆේ දාලා තියෙනවා. බුෆට් කෝන් එකක් තියෙනවා. මේ පැත්තේ බුෆට් කෝන් එකක් තියෙනවා. මේ පැත්තේ බුෆට් කෝන් එකක් තියෙනවා. බලමු මුලින්ම කැමරාව charge වෙන්න දාන්න ඕනේ 112 බැටරිය. එහෙනම් අපි රෑ වෙලා හමු වෙමු. මේ දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ රයිඩ් එකෙන්. දැන් රයිඩ් එකෙන් ඉතුරු වෙලා තියෙන්නේ අපි කැමරා රයිඩ් එක ගියානේ. වාහනෙත් ගියානේ. බෝඩ් එකෙත් ගියා. ඊට පස්සේ ඒ ටික විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි ඒ ටික බලමු එහෙනම්. වොෂ්රූම් ෆැසිලිටිස් එහෙම තියෙන ඔක්කොම මේ සුන්දරයි. යුනික් විදිහට හදලා තියෙනවා. මූණ හොද ගත්තා. ඇසිකිලි ගත වෙලා දෙන්න. දැන් මොනවාරි බොන්න යන්නේ. හරි ගන්න. ඊළඟ ගමනේ. ඊළඟ ගමු. कप नहीं इसके कप नहीं ये टी कॉफी अनलिमिटेड बुढ़ते खा देंगे ඔව් මලත් ඒක හදා දෙයක් හදා මේ මයිදන මේක ඇත්තේ උණු වතුර මොනවද රැස්සේ බලහන් තමයි කහට टी बैग थी ना टी बैग थी अद्दा टी दे अद्दा टी बैग दे अद्दा रो मशीन दा कॉफी दाऊंगा हां कॉफी दा थारी अद्दा सीन है दाल हंदो मुड़ीन किया हंदो हम किया आप खा गए තන්ට අපි වෙන තැනක ඉන්න පුළුවන්ද කොහොමද දන්නේ නැහැ. දන්න අපි charge එකෙන් ගහන්න ඕන අපට. ඉතින් ලයිට් එක කරලා මේක ඕෆ් වෙලා තියෙන්නේ. ලයිට් එක. ආවේ මේ පැත්තට යන්න අර පැත්තට. අපිට ඕන තරමට යන්න පුළුවන්. එතන ළඟ. අපිට ඕන තරමට යන්න පුළුවන්.
පස්සේ barbecue unlimited කිව්වට unlimited නෑ. පින්න මොනවද කියන්නේ? කැම එච්චර හොඳ නැහැ නේ. කැම සෙට් එක නැද්ද? එන්නේ මේ ලොකු රහකුත් නැහැ. අතන පොලිමේ ඉඳන් එන්න පොලිමේක ඉඳන් කෑම ගත්තා. දැන් කනවා. මම පේනවද? හරියට පේනවද? උගන්න ෂේප් එක වෙනවා. දෙරිනා. කතා කරමු. ලොකු රහන්නේ ලොකු රහන්නේ නැහැ. මොනවද තියෙන්නේ? ගෝල් එකක් තිබ්බා. බක්දයක් තමයි බුරියානි වගේ එකක්. හුමුස් තියෙනවා. පයින් ගියා. සලාඩ් තුනක් තිබ්බා. බාබිකියු එකට චිකන් කියලා තියෙන සොසේජස් එකක් තිබ්බා එච්චරයි. ඒ මේ පෝස්ට් එකේ තිබ්බේ barbecue unlimited නේ. Unlimited. කැමරා ලකුණු 10න් කීයක් දෙනවද? 10න් දෙකක් දෙකක්. දෙනවා ඉතින්. පවුනේ. අවුලින්ද. පවු නැද්ද දෙකක් දෙකක්? දෙන්න වටින්නේ නැහැ. උනට දෙක තමයි දෙන්නේ. ඔයා මොකද කියන්නේ? මම 10න් පේනවද? නේද? 10න් ලකුණක් දෙනවා. ලකුණක් නේ. මොකද ඒ යන්න ලකුණු පොලිමේ දෙන්නේ ඉන්න ඕනේ කිසිම ෆැසිලිටිස් අඩුයි නේ. අඩුයි. එක ලකුණක් දෙනවා. එක ලකුණක් ගල්ලනද? ෆෝටෝ විතර වීඩියෝ. بس مش فاكر اسمها اصلا
අම්මට ප්‍රින්ටර් තවත් දවසක අවසානයක් තවත් අවසානයක් කියන්න ගියේ එන්ඩ් එකක් හරියට කරගන්න බැරුණා. ඒ නිසා අපි මේ ජූස් දෙක බොන්නාම අපි හැමදාම යන කඩේකට මේ බනානා ජූස් එකක් මේකේ නරහයි මේ පැත්තේ මේ එන්ඩ් එක කරගන්න බැරුණා. ඉතින් කොහොම හරි අපි අද ගියේ සාජවල තියෙන ඩෙසර්ට් සෆාරි එකට. මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ අල්ලයින් කියලා කිව්වා. ඒක මට වැරදුනා. එතනම තිබ්බ සාජවල. ඊට පස්සේ මේ පැකේජ් එක ගැන කතා කරොත් ඒක ඩිරාම් 100ක් වගේ තමයි එක්කෙනෙක්ට උනේ. කියන්නේ දෙන්නටම ඩිරාම් 200ක්. ඉතින් පැකේජ් එකේ තිබ්බේ ගැන කතා කරන්න කියන්නේ පැකේජ් එකේ තිබ්බේ අපේ ට්‍රැවල් එක තිබ්බා. ට්‍රැවල් එක තිබ්බා කාන්තාරේ. ඒක කියන්නේ වාහනේ පොඩ්ඩක් අවුල්. වාහනේ අවුල් අනිත් ඒවා අවුලක් නැහැ ඉතින්. ඒ කියන්නේ පැකේජ් එකේ තිබ්බේ සාමාන්‍යයෙන් 4x4 කැබ් එකේ ඩෙසර්ට් සෆාරි එකේ ට්‍රැවල් එකයි ඊට පස්සේ කැමල් රයිඩ් එකයි ඊට පස්සේ තව මොනවද අර මේ බෝඩ් එකේ යන එකයි ඊට පස්සේ තව තිබ්බේ කැමල් එක කිව්වා ඊට පස්සේ කෑම තිබ්බා ඊට පස්සේ බෙලි ඩාන්ස් ඊට පස්සේ ෆයර් ෂෝ එකක් ඊට පස්සේ අනම්මන තිබ්බා කෑම ගැන. ඒතකොට අපි මුලින්ම කිව්වදී ඔය සාමාන්‍ය ලකුණු කීයක් දෙනවද කැබ් එකකට? කැබ් එකකට මම 10න් 6ක් දෙනවා. 4ක් අඩු වෙන්නේ. ඒතර වාහනේ මේ ග්ලාස් පොඩ්ඩක් අවුල්. වාහනේ ග්ලාස් එක පොඩ්ඩක් අවුල්. ඒ කියන්නේ වාහනේ ටින්ටඩ් කරලා තිබ්බේ. සින්දු විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ කියන්නේ ඒක අහන් ඉන්න බැරි සින්දු ටිකක් තිබ්බේ. ඊට පස්සේ මේ අරකට කීයක් දෙනවද? ඒකට දෙනවා කැමල් එකකට? කැමල් එකට 10න් 7ක් වගේ දෙනවා. වෙන තිබ්බේ මොනවද? බෝඩ් එකට? බෝඩ් එකට ඒකට 10න් 5ක් වගේ දෙන්න පුළුවන් නේ. ඒක අවුලක් නැහැ. කෑම නම් පොඩ්ඩක් අවුල්නේ. ඒකට 10න් 2ක්. කෑම නැත්තටම බාබිකියු ඒ කියන්නේ මේගොල්ලෝ අන්ලිමිටඩ් කියලා තිබ්බට බාබිකියු අපිට ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි තෝරලා දුන්නේ මෙහෙම කැරි දෙකක් සෝසස් එකයි චිකන් ගෑල්ලා එහෙම දුන්නේ. මට කැබ් එකේ නම් ඇත්තටම එල්ලුවේ නැහැ. ඒක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ කැබ් එකේ යන්නේ. කියන්නේ අපි පිටිපස්සීදී අපිට මාර අසාධාරණයි ටින්ටඩ් ගහලා නිසා කිසිම දෙයක් පේන්නේ නැහැ. කියන්නේ ඒකේ දැනෙන ෆීලින් එකක් නැහැ. ඒගොල්ලෝ එන හයියෙන් ඒගොල්ලන්ගේ පාකිස්තාන සින්දු දාලා ඒගොල්ලෝට අහන් ඉන්න අමාරුයි. මොකද ඒකේ තියෙන සබ් හොස් වලට එන ඒක පැද්දෙද්දිත් එන අහන් ඉන්න අමාරුයි. ඊට පස්සේ මේ කැමල් රයිඩ් එකේ තිබි විනාඩියක් වගේ තිබ්බේ. ඒකට මම 10න් 9ක් වගේ දෙනවා. මොකද ඒකට අපි අලුත් අත්දැකීමක්. ඊට පස්සේ බෝඩ් එකේ යන්නේ එකෙත් ලොකු දෙයක් නැහැ. ඒකත් ඉතින් 10න් 9ක් වගේ දෙමු. මොකද ඒකත් අපිට අලුත් අත්දැකීමක්. කෑම ගැන කතා කරොත් කෑම ටිකක් සවුත්තුයි. ඒ කියන්නේ අපි හිතුව විදියට නැහැ. අන්ලිමිටඩ් තියෙනවා කියලා කිව්වට සොෆ්ට් ඩ්‍රින්ක් කොෆි එහෙම අන්ලිමිටඩ් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝම තමයි තෝරලා දෙන්නේ. ඉතින් ඒ වුණාට අපිව ඒගොල්ලෝ අරගන්නත් ආවා. ඒගොල්ලෝ අපිව ආයෙ ගත්තයින්ටමත් දැම්මා. එහෙමත් එක්ක බලද්දි ඉතින් ඩිරාම් 100කට ගෙන ලංකාවේ මුදලේ රුපියල් 10000කට 8500කට 8900කට වගේ ඉතින් මේ රයිඩ් එක පාඩු නෑ. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. ඔයාලට අවසාන වශයෙන් මොනවාද කියන්න තියෙනවද? අවුලක් නෑ. ඔයගොල්ලෝ ගිහිල්ලා නැත් එකපාරක් ගිහලා try කරලා බලන්න අලුත් අත්දැකීමක්. ඔව් මෙහි ඉන්න අයට. ඒ ඉන්න අයට අලුත් අත්දැකීමක් ගිහිල්ලා බලන්න. ඉතින් එහෙම තමයි මේ දවස් ඉවරුනේ. අද ඉද්දල් මුබාරක් මේ ෆෙස්ටිවල් එක. ඉතින් අපි මේ දවසේ තමයි අපි තීරණය කරේ යනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න. subscribe කරා කියලා විතරක් මදි. යට තියෙන bell එක ගහන්න. එතකොට ඔයගලන්ට notification එකක් එනවා. ඒකත් එක්කම මගේ channel එක පොඩ්ඩක් ranking වැඩි වෙනවා. ඒක මට මේ channel එකේ තාම සල්ලි හම්බෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ඔයාලා subscribe කරන්න. මට ඔයගොල්ලෝ කට්ටිය සෙනගක් ඉද්දි මට මාර සතුටුයි. එතකොට මට තව වීඩියෝ එකක් කරන්න මොටිවේට් එකක් එනවා. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනවා. එතකන් ගිහිල්ලා ඉන්න හැමෝටම bye.